ඔන්න ඉතින් අද කතාවේ ඉන්නේ ගෙයක් දොරක් නැති කිසිම දෙයක් නැති අනාථ වෙච්ච ළමයි ටිකක්. ඒ ගමේ ගෙදරක මිනිස්සු නැති වෙලාවට මේ යාළුවෝ ටික ඒ ගෙදරට ගිහිල්ලා එයාලගේ දවස ගත කරනවා. ඉතින් මේ තමා අපේ පළතුරු යාළුවෝ සෙට් එක. මෙතන ඉතින් හැමෝම වගේ ඉන්නවා. ආයිබෝවන් අපි අද මේ ගෙදර ඇතුලේ දාන සංදර්ශනය තමයි මැජික් සංදර්ශනය. මේ ඉන්නේ අපේ ගස් ලැබු කොල්ලා. එයාට ආදරයට කියන්නේ පොප් කියලා. මෙයාගේ වැඩේ නම් නිදියන එකම තමයි. මෙයාගේ නම ඇපලින්. මෙයා කරන්නෙම වටේම ඉන්න අයට මැජික් පෙන්නන එක. මෙයාගේ නම ටොමි. මෙයා තමා මේ පළතුරු සෙට් එකේ ඉන්න අහිංසකම කරුණාවන්තම පළතුර. මෙයාගේ වැඩේ නම් මූණ බලාගෙන ඉන්න එක. හිතාගෙන ඉන්නේ හරිම ලස්සනයි කියලා. මෙයාගේ නම කෙසෙලි. ඔයාලට කියන්නත් බැරි වුණානේ. මේ ඉන්නේ අපේ මැජික් බලන්න ආපු සෙට් එක. හරි එහෙනම් අපි ඔයාලට ලොකුම ලොකු මැජික් එකක් පෙන්වන්න තමයි මේ දැන් සූදානම් වෙන්නේ. ඔම්මා සුපිරි කොට්ටයක් නෙමේ ගෙදර තියෙන්නේ. හොඳට නිදා ගන්න ඕනේ. අපේ ඇපලින්ගේ මැජික් සංදර්ශනයේ ගොඩක් වෙලාවක් යන්න කලින් පටන් ගත්තා. පේනවනේ මගේ මැජික්. මෙයා නිකන් කෙසෙල් ගෙඩියක් නෙවෙයි. මෙයා රත්තරන් කෙසෙල් ගෙඩියක්. අනේ ඔයා ඔය මොනවද බොරුවට මතුරන්නේ? මේ ඇපලින් අයියා නම් තනිකර කරන්නේ බොරුවනේ. මගේ ඇගේ තින්ත ගා ගන්න කියලා එයා මෙතන බොරුවට රඟපානා මැජික් කාරයෙක් වගේ. හරි එහෙනම් අපේ ටොමි නංගි මෙහෙට ඇවිත් මේ කළු පාට රෙද්ද ටිකක් අල්ලගන්නකෝ. කිසි දෙයකට බය වෙන්න එපා ඔයා. හොඳේ? අනේ මම ඔය මැජික් කියන දේවල් වලට බයයි මැජික් අයියේ. ඕකට අපි අන්නාසි මල්ලිව ගමුකෝ. අනේ මේ පිස්සු දෙන්නටම පිස්සු දෙත්තටම මට නම් ඊළඟට මොනවා කරයිද දන්නේ. මේ දැන් නම් මට උස්ම ගන්නත් බෑ වගේ. ඉතින් අපේ ටොමි ගිහිල්ලා කළු රෙද්ද අයින් කරද්දිම අන්නාසිගේ කොණ්ඩේ පැටලිලා ටොමි විසි වෙලා ගිහිල්ලා සුදු පාට පිටි ගෝණියක වැදෙනවා. අනේ පැපෝ මල්ලි නිදාගෙන ඉන්න නැතුව මාව බේරගන්නේ. අර පිණියගේ උල් කොණ්ඩේ තමයි මේ සේරට මුල. අනේ මාව බේරගන්න ඇවිල්ලා එන්න බේරගන්න. කළු රෙද්ද පැටලුණු නිසා අන්නාසි ගිහිල්ලා කෙසෙලිගේ ඇඟ උඩට වැටෙනවා. මම මේ කොහෙද ඉන්නේ? අනේ මට නම් දැන් කෙලින් ඉන්න බෑ වගේ. අපේ පිණිය නිසා තමයි මේ සීරම. අපේ අන්නාසිව බේරගන්න ආපු මැජික් ඇපලින්ට උන දේ බලන්නකෝ. එයත් පෙට්ටියක වැදිලා බිමට වැටෙනවා. බලන්නකොට මේ මම පිණි මල්ලිය බේරගන්න ගිහිල්ලා අන්තිමට මම බිමට වැටුණනේ. මලයි ලව්ව. අනේ ඇපලින් අයියේ ඔයා බය වෙන්න එපා බොරුවට. මම ඔයාව නැගිටවන්නම්කෝ. ඇපලින් ඔන්න ඔතනින් අයින් වෙන්න. අර වීදුරුව බිමට වැටෙනවා. ඉතින් ඒත් එක්කම ඇපලින් මැජික් පෙන්න හිටපු වීදුරුව ඇවිල්ලා එයාගේ ඔළුව උඩට වැටෙනවා. ඉතින් ඒක දැක්කපු පළතුරු සෙට් එකේ හැමෝටම හිනා. පව් හැබැයි මැජික් අයියා. එයාටම මැජික් පෙන්න ගන්නවා. අනේ මාව බේරගන්නකෝ. ඔයාලට නම් හිනා ඉතින් නේද? ඉන්නකෝ මම එළියට එනකම්. ආවට පස්සේ මම ඔයාලා දෙන්නගෙන බලාගන්නම්කෝ. ඉතින් ඒක දැකපු ගස් ලැබු කොල්ලා ඇවිල්ලා වීදුරුව පැත්තකින් තිබ්බා. ඉතින් අපේ ඇපලින්ටත් හිනා. දැක්ක නේද මගේ මැජික්?
මැජික් සර්දර්ශනයක් වෙන කාටවත් තියන්න බෑ. ඉතින් අපේ මේ පිස්සු මැජික් සංදර්ශනය දැක්ක නේද යාළුවනේ? අපි අලුත් කතාවකින් අයත් හමුවෙමු. අපි ෆෘට්නා සිංහල කාටුන්.